ආයුබෝවන් STV සඳහා ප්‍රධාන පුවත් විකාශයත් සමගින් ඔබ හමු වෙන මම දිනුගෙන තුම්ලේ. ප්‍රථමයෙන් අවධානය දවස උණුසුම් කළ ප්‍රධාන පුවත් සිරස්තල වෙත. SpaceX ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ බලා පිටත් වෙයි. පුවත් සවිස්තරාත්මකව. ගගනගාමීන් සිව් දෙනෙකු රැගත් SpaceX යානය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ බලා පිටත්ව ගොස් තිබේ. යානය ගුවන්ගත කෙරුණේ ඇමරිකාවේ ෆ්ලොරිඩාහි කෙනෙඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේනි. SpaceX සමාගම විසින් සපයන ලද රොකට්ටුවකින් හා කැප්සූලයකින් එම මෙහෙයුම ක්‍රියාත්මක කිරීම විශේෂත්වයකි. මෙවැනි අභ්‍යවකාශ මෙහෙයුමක් සඳහා SpaceX සමාගම සිය දායකත්වය සැපයූ දෙවැනි අවස්ථාව මෙයයි. NASA ආයතනය වාණිජ සැපයුම්කරුවන් සමග එක්ව මෙලෙස මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම මගින් අභ්‍යවකාශ මෙහෙයුම් ක්ෂේත්‍රය නව යුගයක් කරා ගමන් කරමින් සිටී. මෙම මෙහෙයුමට එක් වූ ජපාන ගගනගාමී සොයිචි නොගුචි මීට පෙර සෝයුස් සහ ෂටල් දෘඩාංගයානාවලින්ද අභ්‍යවකාශගත වේ තිබේ. ඒ අනුව එකිනෙකට වෙනස් යානාවර්ග තුනක් අභ්‍යවකාශගත කළ ලොව තෙවැනි පුද්ගලයා ලෙස නුගුචි ඉතිහාසගත වන බව විදෙස් වාර්තා සඳහන් කරයි. අපගේ ජීවිත මේ මහා දුක්ඛ සමුදායෙන් නිදහස් කරන්නට ඒ උත්තම වූ සත්‍යධර්මය දේශනා කරන්නට යෙදෙනු අප තථාගතයන්න් වහන්සේට අපගේ නමස්කාරය වේවා. ඒ වගේම පින්වතුනි, උන්වහන්සේ දේශනා කරන්නට යෙදුන ඒ උත්තම ශ්‍රී සද්ධර්මයට අපගේ නමස්කාරය වේවා. එලෙසින්ම පින්වතුනි, ඒ උතුම් වූ ධර්මය ඇසුරෙහි අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් යුතුවම පිළිවෙත් පුරන මහා සංඝරත්නයට අපගේ නමස්කාරය වේවා. ඉතින් පින්වතුනි, ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි. අද දුරුතුපුන් පොහෝ දිනය දවසේදී භාග්‍යවතුන් වහන්සේගේ උතුම් පාදස්පර්ශයෙන් මේ තරණී තලය සුපූජනීයත්වයට පත් වූ එමෙන්ම බෝධි සසුනේ ප්‍රථම ආරාම පූජාව සිදු කරනු ඒ පින්බර වූ පොහෝ දිනය දවසේදී STV අප සූදානම් වන්නේ එදමත් කාලෝචිත වූ මාතෘකාවක් පිළිපදව සාකච්ඡා කරන්නට. බුදු ශාසනයේ පැවැත්ම රඳා පවතින්නේ සංඝරත්නය මත වන නමුත් අපි අද වර්තමානයේදී දකිනවා සම්බුද්ධ ශාසනයට නිගරු කරන චීවරධාරී භික්ෂු පිරිසක් අද වර්තමානයේදී බිහි වී තිබෙන ආකාරය. ඉතින් අද මෙම දුරුතුපුන් පොහෝ දිනයේදී සාකච්ඡා කරන්නට යෙදෙන්නේ මෙම මාතෘකාව සම්බන්ධව. ඉතින් ඒ වෙනුවෙන් අද දවසේදී දහම් සාකච්ඡාවට වැඩම කරන්නට යෙදුණා ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය දර්ශනපති මොරගස්සවේ විජිත අපේ පින්වත් ස්වාමීන් වහන්සේ මම ඊටමත් ගෞරවයෙන් යුතුව ඔබ වහන්සේව පිළිගන්නට කැමැති. අවසරයි ස්වාමීනි. ස්වාමීන් වහන්සේ වර්තමානය වන විට මෙවන් වූ බුදු සසුනට නිගරු කරන භික්ෂු පරම්පරාවක් මෙම සමාජය තුළ නිර්මාණය වී ඇත්තේ ඇයිද කියන කාරණාව පිළිබඳව වැඩසටහනට ප්‍රවේශයක් එකතු කරගනිමින් දැනගන්නට කැමැතියි. ස්තුතියි සදර සම්බන්ධතාවය ලබා දුන්නාට මම මේ මොහොතේ රැඳී සිටින්නේ Cinnamon Life of City of Dream ශ්‍රී ලංකා කොළඹ හසයට ඉදිවූ තවත් අපූර්ව නිර්මාණයක්. ලංකාවේ ලොකුම සිහින නගරය. එහෙමත් නැත්නම් ආසියාවේ විශාලතම හෝටල් පරිශ්‍රයේ සිට. ඉතින් අද දවස සමස්ත ශ්‍රී ලංකාවටම සමස්ත හෝටල් කර්මාන්තයටම සමස්ත සංචාරක කර්මාන්තයටම මේ කියන්නා වූ සමස්ත වපසරියටම අද අලුත් අත්දැකීමක්, අද අලුත් මුහුණුවරක්, අද අලුත් වෙනසක් එකතු වෙන දවසක්. ඉතින් ගොඩ දෙනෙක් අද දවස මේ මොහොත වනතුරු බලන් සිටියා. Cinnamon Life of City of Dream ශ්‍රී ලංකා සිහින නගරය ඔන්න මේ වන විට විවෘත කරන්නට යෙදුණා. ශ්‍රී ලංකාවේ විශාලතම හා බහුවිධ සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස සැලකෙන්නේ Cinnamon Life සංවර්ධන ව්‍යාපෘතිය. ඒ වගේම මෙතෙක් ශ්‍රී ලංකාවේ සිදු කර ඇති විශාලතම පුද්ගලික ආයෝජනය වන්නේද මෙම Cinnamon Life සංවර්ධන ව්‍යාපෘතිය. ඇමරිකානු ඩොලර් බිලියන
1.3ක පමණ මුදලකින් ජෝන් කීල් මහතාගේ දැක්මකට අනුව නිර්මාණය වූ සිනමන් ලයිෆ් හෝටල් පරිශ්‍රය අද දින මේ මොහොත වන විට ගරු විදේශ කටයුතු විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය ප්‍රශාන්ත් බාලනේත්‍ර මහතාගේ ආරාධනයෙන් මා පිටුපසින් මේ දිස්වන ආකාරයට ඉතා උත්කර්ෂවත් ලෙස ඔබ වෙත විවෘත වන මොහොත. ඉතින් අති සුපෝකභෝගී ලෙස ඉදිවූ කාමර 800ක් පමණ සමන්විත වන තරු පහේ හෝටල් සංකීර්ණයක්, නේවාසික මහල් නිවාස සංකීර්ණයක්, කාර්යාල සංකීර්ණයක් සහ සාප්පු සංකීර්ණයකින් මෙම සිනමන් ලයිෆ් හෝටල් පරිශ්‍රය සමන්විත වනවා. කොළඹ නගරය තුළ නවීන සුව පහසු ජීවන රටාවක් නිර්මාණය කිරීමට දියත් කරන ලද දැවැන්ත ව්‍යාපෘතියක්. ඒ වගේම රැකියා අවස්ථා දසදහසකට අධික ප්‍රමාණයක් වෙළඳ පොළට එකතු වන දැවැන්ත ව්‍යාපෘතියක් ලෙසත් මෙම සිනමන් ලයිෆ් සංවර්ධන ව්‍යාපෘතිය හඳුන්වන්නට පුළුවන්. ඉතින් කොළඹ සිහින නගරයේ මේ වෙනස් මාධ්‍යකයම වෙත ගැනීමට ඔබටත් ආරාධනා කරමින් මම සමුගන්නම් මේ සිනමන් ලයිෆ් හෝටල් පරිශ්‍රයේ සිට.